ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට මම ඔයගොල්ලන්ව ආදරෙන්ම පිළිගන්නවා. ඉතින් අදත් අලුත් දවසක අලුත් බලාපොරොත්තු එක්ක ඉදිරියට ගමන් කරන ඔයගොල්ලන්ට ඔයාලගේ හැම දවසක්ම සුබ දවසක් වෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මමත් අද උදේම නැගිටලා ගෙදර තියෙන හැම වැඩක්ම ඉවර කරලා මේ කරන්න යන්නේ මොකද්ද කියලා දන්නවද? ඉතින් අද මට හිතුණා නෙළුම් කොලේ බත් කන්න ඕනි කියලා. උදේම මේ උදේ පාන්දර හිතිච්ච දෙයක්. ඉතින් ඊට පස්සේ මම හිතුවා මේ නෙළුම් කොලේ බත් අද හදලා කනවා කියලා. විශේෂ දෙයක් නෑ. ගෙදර සාමාන්‍යයෙන් හදපු දෙයම තමයි ඉතින් කන්න හිතුවේ. ඉතින් බලන්න අපේ ගෙදර තියෙන නාරංග ගහක්. ඉතින් ඒකේ නාරම් පිරීලා. ඉතින් කන්න කෙනෙක් නෑ. බබාල හිටියත් කන්න එක ගොඩක් ඇඹුල්. ඉතින් බීමවත් හදලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට. මේ එතකොටත් ආසාවෙන් මේ ඒක හරි බොයිනේ. මොකද මේ දවසට දැන් ඊයේ නම් හයියෙම මැස්සා. හයියෙම මැස්ස දැන් අනිත් දවසට දැන් පෑවිල්ල වැඩියෙන් තිබ්බනේ. ඉතින් ඒකින්ද දොඩම් බීම හබනවා කියන්නේ ගොඩක් ඇඟට හොඳයි. ඉතින් මම ඉතින් ඔය කරන්නේ ඉතින් අපේ ගෙදර මිදුළු අතු ගන්න බෑ. හරි අමාරුවෙන් අතු ගෑ. මොකද හයියෙම මැස්සා. ඒක නිසා අතු ගන්න ටිකක් අමාරුයි. අමාරුවට ඉතින් මේ අතු ගන්න නේද ඉන්නත් නෙවෙයි ඉතින් ගෙදර පිළිවෙලකට තියාගන්නත් ඉපේන්නේ. ඒකෙන් මම ඔය කරන්නේ මිදුළු අතු ගන්නවා. කොහොම හරි ඉතින් ඔහොම ටික හැම වැඩක්ම හිමින් සියලු ඉවර කර ගන්නවා. මොකද බබාලට කන්න දෙන්න ඕනේ, ගෙදර අතු ගන්න ඕනේ, මිදුළු අතු ගන්න ඕනේ, එතකොට රෙදි හොදන්න ඕනේ. එකක් නෙවෙයි ඉතින් තියෙන වැඩ. ඉතින් මං වගේ ඉතින් අනිත් අය දන්නවා ඇති. ඉතින් එයාලත් ඒ අත්දැකීම් විඳිනවනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ වැඩ ඉවර කරගන්නේ. ඉතින් ඊයේ රෑ වැහැපු නිසා මේ පරිසරය හරිම නිකන් මේ සීතලක් දැනෙනවා. ඒ වගේම තමයි ඉතින් පින්නි බාලා නිකන් අමුතුම ලස්සනකුත් තියෙනවා. ඉතින් ඒ වගේම ඉතින් පේනවා අපේ ගෙදර මලක් පිපුණා ලස්සනයි මල. මේ මොකද්ද නම නම් මන් දන්නේ නැහැ. ඒකට ඒ දම්පාට මල් හරි ලස්සනයි. ඊයේත් මලක් පිපුණා. ඉතින් අදත් මල් දෙකක් පිපිලා. ඉතින් ඔන්න මම දැන් හිමීට යන වැවට. ඉතින් වැවට ගොඩ කාලෙකින් ගියේ නැහැ පැත්ත කැලේ. ඉතින් අමාරුවෙන් හරි කොහොම හරි යාගත්තා. ගිහිල්ලා නෙළුම් කොලයක් කඩා ගන්න ගියාට ඉතින් හරි අමාරුයි. මං ඊයේ වැස්සට වතුර ඇවිල්ලා වතුර පිරීලා මේ බොහොම අමාරුවෙන් තමයි ඉතින් වැවට ගියේ. ඔය පේනවනේ වැව ඉතින් දැන් ඉතින් වෙල් වැඩ කරන නිසා ඔය වතුර ටික ඔක්කොම තව ටික දවසකින් ඉවර වෙනවා. ඉතින් ඒ වුණාට එතකොට නැති නෙළුම් කොළ කඩා ගන්න පුළුවන්. ඉතින් අද වෙනකොට නම් වතුර සෑහෙන තියෙනවා. උතන නිකන් වලක් වගේ තියෙන මං චුට්ටි තමයි හිමිට බහින්නේ. මේ ඔය එක හඩියක් අඩි දෙකක් විතර තියෙනකොට දනිස්ස ගාවට එනවා. ඉතින් මං කොහොම හරි එක කොලයක් අමාරුවෙන් කඩා ගත්තා. ඉතින් ඔය තිබ්බට නෙළුම් කොළ ඔය ගාවට යන්න බෑ මේ ගැඹුරුයි. ඉතින් මම ළමයි දෙන්නත් බබාලා දෙන්න ගෙදර තියලා ලොකු එක්කනට ගිහුවා පොඩි එක්කන චුට්ටක් මේ අඬවන්න නැතුව පොඩ්ඩක් සෙල්ලම් කර ඉන්න කියලා. ඒකට එයා බලාගෙන ඉන්නවා. මම ඒ අතරට තමයි මේ ඇවිල්ලා නෙළුම් කොලයක් කොහොම හරි කඩාගත්තේ. ලොකු බබත් ඉතින් පස්සෙන් නම් එන්න හැදුවා. මම ඉතින් පොඩි එක්කන දාලා එන්න බැරි හින්දා ඒ දෙන්නට එතන ඉන්න කියලා මම ඉතින් මේ නෙළුම් කොලයක් කඩන් ඉක්මනට ගෙදර ගියා. අපේ ගිහ් ගාවටම ඇත්තටම වතුර එනවා. මේ දෙනුත් ඇවිල්ලා තමයි තියෙන්නේ සෑහෙන දුරට වතුර තව දබ්බාරක් විතර වැස්සනම් අපේ වත් ඇතුළටම එනවා. ඉතින් ඔය පේනවනේ වතුර මේ සෑහෙන්න ඇවිල්ලා තියෙන්නේ. තව ඒ වගේ වෙහි දෙකක් වැස්සනම් අපේ මේ ඔය පොල්ගස් හරියට වතුර එනවා. ඉතින් ඔය තින් අපේ ගෙදර ඉතින් මේ ගොඩක් ඈත නෑ වැව. මේ වැට අයින් තමයි ඉතින් අපේ වැවම තමයි ඉතින් වත්තත් වැවේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම නෙළුම් කොලේ කඩාගෙන ආවේ. ඔය අලිවටකුත් ගහලා තියෙන. ඉතින් අපේ පැත්තට අලි එනවා. ඔය පොල්ගස් මේ දැනට දෙකක් පීදිච්ච පොල්ගස් දෙකක් කාලා තියෙනවා. ඉතින් අපරාධේ ගොඩක් මහන්සි වෙනවා. මේ ඔය පොල්ගස් හිටවන්න ඉතින් අවුරුදු ගානක් කොච්චර කාලෙ මම මේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම පොල්ගස් හිටවලා තිබ්බේ. ඉතින් ඒ පොල්ගස් වලින් සෑහෙන පොල්ගස් මේ අලියෝ කෑවා. ඉතින් ඔය ඉතුරු වෙලා තියෙන ටික තමයි තියෙන්නේ. දැන් ඉතින් මේ ළඟදිත් කෑවා. මේ හරි අමාරුයි ඉතින් සතුන්ගෙන් වත් බේර ගන්න. ඉතින් දැන් මම හිමි යන ඕම් පෙරුණත් බාල් වගේ කුත් ඇවිල්ලා මේ අපේ නන් නෙවෙයි. මේ මට පිටාව ඉන්න කට්ටිය තමයි.
ඔන්න ඉතින් පොල් ගෙඩියක් වැල්ලා තිබ්බා. මම ඉතින් ඒ පොල් ගෙඩියත් අහුලගෙන පොල් වැටලා මේ දවස්වල මේ පොල් කැඩුවෙත් නැහැ. ඉතින් පොල් වැටෙන එක අහුලලා මම ඉතින් වේලලා තෙල් හිඳිනවා. ඉතින් මම එනකම් බලන් ඉන්නවා. දෙන්න සෙල්ලම් කර කර තමයි හිටියේ ඉතින්. මේ කොහොම හරි ඉතින් මේ දැන් නම් වෙලාව මං හිතන්නේ 6:45ට විතර ඇති. එච්චර මේ දවල් වෙලා නැහැ. මේ මම ඉතින් උදේම දැන් වැඩ පටන් ගත්තා. ඔපෙන් දැන් පිනි බාලා තවත් මේ පින්න. අවුව වැටෙද්දි පින්න අඩු වෙනවා. ඉතින් දැන් මම බත් ටික බෙදා ගන්න තමයි හදන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් බත් මං කන ප්‍රමාණයට බත් ටිකක් දාගෙන ඊට පස්සේ මං උයාගත්ත මාළු පින්නකින් එක ටිකින් ටික එකතු කරගන්න තමයි හදන්නේ. ඔයාලත් එහෙම බත් බෙදලා ඉවර වෙලා මේ රස්නේ පිට බෙදපුවාම අර කොලේ ටිකක් වහලා තිබ්බම අමුතුම සුවඳක් එනවා. ඇත්තට මේක ගොඩක් හොඳයි. මම දැන් මේ අපේ ගෙදර අද ඉව්වේ අල තෙල් දාලා එතකොට සෝයා තෙල් දාලා මේ බිත්තරයක් තමයි මම බෙදගත්තේ. ඉතින් මම මේ මාළු ටික දාගෙන නෙළුම් කොලේ වහලා ටික වෙලාවක් ඉතින් පැය භාගයක් විතර තියලා මොකද දැන් තම වෙලා තියෙනවනේ කෑම කන්න. ඉතින් මම ඔහොම දාලා ටිකක් මේ නෙළුම් කොලේ වහලා තිබ්බම ඇත්තටම ඒක මාරම මේ රසය ඔයාලා කෙහෙල් කොලේ කාලා තියෙන ඒ වගේ තමයි නෙළුම් කොලේ කනකොටත් ඇත්තට මේක අමුතුම රසක්. මේ ඔයාලත් මේ විදිහට කාලා බලන්නකො දවසක. ඉතින් මම නම් ඉතින් නෙළුම් කොලෙන්පත් කාලා රස බැලුවා. ඉතින් ආයමත් අලුත් දවසක ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකකින් එකතු වෙන්න බලාපොරොත්තු වෙයි. මම ඉතින් අදට මේ වීඩියෝ එක වැඩ කරනවා. ඉතින් ඔයාලත් මේ විදිහට නෙළුම් කොලේ බත් ටිකක් කාලා රස විඳින්න. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.